අයිබෝවන් මල්සරා බැල්මහෙලා මගේ හිතට කොඳුරනවා කොහෙද මල්සරා බැල්මහෙලන්නේ හිතට කොඳුරනවා මල්සරයි හදවතටම විදින්නේ මල්සරා තිබ්බන වෙන තැනකට විදින්න හැබැයි එහෙම කරේ නෑ මොකද මල්සරත් දන්නවා කෙනෙක්ගේ හදවතට තරම් වෙන දැනෙන තැනක් නෑ කියලා ඒ නිසා තමයි මල්සරා හදවතටම විදින්නේ. අපි නිකමටවත් හිතුවද හදවතට දැනෙන සිතුවිලි වලින් අපේ ජීවිතයට ලොකු බලපෑමක් ඇති වෙනවා කියලා. විශේෂයෙන්ම අපිට හෘදයාබාධයක් හැදෙන්න වෙනත් හෘද රෝගයක් හැදෙන්න ප්‍රධානම බලපානවා අපේ හදවත. හදවතට දැනෙන මානසික සාධකේ. ඒ නිසා අපි හෘද රෝග සහ හෘද ආබාධ ඇතිවීමට බලපාන මානසික සාධකය ගැන පොඩ්ඩක් කතා කරලිමුද? ඔය මල්සරා විදින හදවත ගැන නිකන් ඔයා හිතලා බැලුවේ නෑ නේද? අපේ මර්මස්ථාන ප්‍රධාන මර්මස්ථාන තුනක් තියෙනවා. එකක් හෘදය වස්තුව, අනික අපේ වස්තිය, ඊළඟට අපේ හිස. නැත්නම් ශීර්ෂය. මේ තුන මර්මස්ථානය. මේ තුනට ආබාධයක් වුණොත් ශනික මරණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සදාකාලික ආබාධිතයෙක් වෙන්න පුළුවන්. මේ පිළිබඳ අද ඊයක නෙමෙයි අවුරුදු 3000කට එහාගේ චරක සංහිතාවේ මේ පිළිබඳව අපිට බලන්න පුළුවන් චරක සංහිතාවේ සිද්ධාස්ථානයේ අෂ්ටාංග හෘද රෝග ගැන ඊට පස්සේ අංජන නිදානේ හෘද රෝග ගැන දේශීය චිකිත්සා සංග්‍රහයේ හෘද රෝග ගැන ඒකම කුමයන් ක්ලාක් විසින් රචිත ක්ලිනිකල් මෙඩිසින් ග්‍රන්ථයේ තියෙනවා. ඒ කියන්නේ මේ මානසික සාධක නිසා හෘද ආබාධ ඇති වෙන්නත් ඊට පස්සේ හෘදය ආබාධයකින් පස්සේ සුවවීමේ ක්‍රියාවලියට ඍජුවම බලපානවා කියලා කියන්න පුළුවන්. ඒ සඳහා ප්‍රධාන බලපෑම් කීපයක් තියෙනවා. අපිට පුළුවන් මේ බලපෑම් මොනවද කියලා හඳුනා ගන්න. පළවෙනි කාරණය තමයි අපිට නිරන්තරයෙන් පවතින ආතතිය නැත්නම් ස්ට්‍රෙස් කියන එක. විශේෂයෙන්ම ඒත් එක්ක පවතින හෝමෝන ක්‍රියාකාරීත්වය. අධික මානසික ආතතියකදී සිරුරෙන් කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් වගේ හෝමෝන නිකුත් වෙනවා. මේ ප්‍රතිඵලයක් වශයෙන් හෘද ස්පන්දන වේගය ඉහළ යනවා. රුධිර සංසරණය වැඩි වෙනවා. රුධිර පීඩනය වැඩි වෙනවා. එතකොට මෙහෙම කාලයක් යනකොට හෘදයේ ධමනි බිත්ති වලට හානි සිදු වෙන්න පුළුවන්. ඊළඟ දෙවෙනි කාරණය තමයි විෂාදය. නැත්නම් ડિප්‍රෙෂන් කියන එක. පරිශ්‍රණයට අනුව දීර්ඝකාලීන විෂාදයක් පවතින පුද්ගලයෙකුට සාමාන්‍ය හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළයි. එමෙන්ම හෘදයාබාධයක් වැළඳුනාට පස්සේ මානසික ඇදවැදීම නැවත වරක් රෝගී තත්ත්ව උස්සීමේ ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ පෝස්ට් හાર્ට් ඇටැක් ડિප්‍රෙෂන් කියන තත්ත්වෙ එන්න පුළුවන්. ඊළඟ කාරණේ තුන්වෙනි කාරණය කාංසාව නැත්නම් ඇන්සයිටි කියන தත්ත්වය. පුද්ගලයෙක් නිතර බයටපත් වෙනවා නොසන්සුන්කමටපත් වෙනවා නම් හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස වේගවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ heart palpitation තත්ත්වය. මේකේ හෘදයේ රිද්මය වෙනස් කරන්නත් හෘද පේශි වලට දැඩි වෙහෙසක් ලබා දෙන්නත් පුළුවන්. ඒ නිසා හෘද නාල අවහිර වීමේ රෝග තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. ඒකම හතරවෙනි කාරණය තමයි අපේ චර්යාත්මක බලපෑම් behavior changes කියන එක. විශේෂයෙන් මානසිකව පීඩා විඳිනකොට අපි නොදැනුවත්ම අහිතකර පුරුදු වලට යැබ්බැහි වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටින් අධික දුම්පානයට, මත්පැන් පානයට, ඒකම ශරීරයට අහිතකර ආහාර ගන්න පුළුවන්. අපි කර කම්ෆර්ට් ඊටින් කියන දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඊට පස්සේ ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඈත් වෙනවා. ඒකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඊළඟට අපි නිින්ද මගහැර ගන්නවා. නිින්ද නොයාම. ඒ කියන්නේ නිින්ද කියන සාධකයේ සියල්ලම අපි මගහැරලා සිටිනවා. ඒ නිසා මේ චාර්යාත්මක බලපෑම් ටිකත් අපිට ඍජුව බලපානවා. ඊළඟට අපිට බලපාන පස්වෙනි සාධකය තමයි බ්‍රෝකන් හාර්ට් සින්ඩ්‍රෝම්. ඒ කියන්නේ අපි ඔය කිව්ව මල්සරා විදපු ප්‍රේමයේ සම්බන්ධතාව බිඳවැදීම. තව කෙනෙක්ගේ තමයි සමීපතමයේ මරණයකදී වැඩි දැඩි මානසික කම්පනයකදී අපේ හෘදයේ ක්‍රියාකාරීත්වය తాවකාලිකව අඩපණ වෙන්න පුළුවන්. මෙය හෘදයාබාධයක් නොවුනත් හෘදයාබාධයක ලක්ෂණ වලට සමාන වෙන්න පුළුවන්. ඒක මානසික හේතුවක් මතයි සිද්ධ වෙන්නේ. එතකොට ඔය කරුණ පහ මතකයිනේ. ඒ නිසා මේ කරුණු පහෙන් ඈත් වුනහම අපිට හෘදයාබාධ සහ හෘද රෝග වලින් මිදෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ හෘද සෞඛ්‍ය රැකගන්න අපිට පුළුවන් මානසික සාධකයේ තුලනය කරගෙන යන්න පළවෙනි සාධකය තමයි අපි හොඳ ආහාර වේලක් ගන්න ඕනේ. සමබල ආහාර වේලක්.
අපි ගන්න ඕනේ. ඊළඟට තමයි නිසි වේලාවට ආහාර ගැනීම සහ අධික සීනි භාවිතයෙන් ඈත් වෙන්න ඕනේ. මොකද සීනි භාවිතාව ගැන කලින් වීඩියෝදී අපි කතා කරා. අධික සීනි භාවිතයෙන් අපේ හැම අංගයක්ම හානියටපත් වෙනවා. අපිට පුළුවන් මනස සංසුන් කර ගැනීම යෝග අභ්‍යාස වගේ දේවල් කරන්න. ඒකම නිින්ද අඩු නොකරගෙන ඉන්න ඕනේ. භාවනා කිරීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. අපිට පුළුවන් අපිට අවශ්‍ය අවස්ථාවකදී මානසික උපදේශනයක් ලබා ගන්න. අනවශ්‍ය පීඩනය දරාගෙන ඉන්නවනේ ඒක වළක්වා ගන්න ඕනේ. ඒකම විශේෂයෙන් අපිට පුළුවන් අදහස් වුවමාරු කරගන්න. ඒකම තමයි ඔයා නිදහස් ලෙස හිතන්න පුරුදු වෙන්න. මතක තියාගන්න. පටලවා ගන්න එපා. එහෙනම් තෝරලා බේරලා ජීවත් වෙන්න උත්සාහ ගන්න ඕනේ. අපිට පුළුවන් එතකොට හොඳින් සතුටින් ඉන්න. එහෙනම් මල්සරා විද්‍යයකට සාධාරණයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මම ඔබට සුබ ප්‍රාර්ථනා කරන හොඳ හද සෞඛ්‍යයකින් ඉඳලා හොඳ මානසික සුවයක් කරා යමු කියන එක. ස්තුතියි.